WHO who? WHO who? මොකද්ද? ඔයා WHO and W. මොකද්ද බලන්නේ? WHO මිනි මරනවා ගැන ඌ කියන්නේ නරි වගේ කමන්නේ. දැන් B. V.I. Lenin මේ ග්‍රන්ථයේ මේක පැහැදිලිව ප්‍රකාශ කරලා. විකුණන ලෙනින්ද මහත්තයෝ? V.I. Lenin. V.I. Lenin. ඉතින් බඩේ මේ කුඩයක් නැතිසේ හරියට කොමේස. ඉතින් අපිට මොකද කරුණා? බිරිඳා වැදුනොත් මෙන්න මේක අහගන්නවකෝ. වලි සුන්දරයාගේ තිරිසන් ඇත්ත මගේ රංගතට බෝම්බ ගැව්වා. ඇයි ලොකු අයියේ එහෙම උනේ? අනේ මගේ ඊටු දේවතාව යුග පුරුෂයා ස්වාමියා සහෝදරවරුනි දැක්ක නේද වලි සුන්දරගේ මැරිය තුන්දෙනෙක් ඇවිල්ලා කරපු මේ මා විපත. අනේ තව සුවල්ප වෙලාවකින් මේ පුෂ්ප කුමාර මහත්තයා මැරෙන්න පුළුවන්. අනේ කොහොම ඉවසන්නද? එහෙම මැරුණත් එතුමා දීපු පොරොන්දු මල්ල පෙරේතෙක් වගේ ඇවිල්ලා හරි ඉෂ්ට කරන බව මම දන්නවා. අනේ අංක 9 සමාවෙන්න සර් දැක්කේ නෑ සර්. අයියන්ට එකම තැන පාගන්න එපා අයියන්ට. සහෝදරනි පුෂ්ප කුමාර මහත්තයා රත්තරන් මනුස්සයෙක් සහෝදරනි. එතුමාට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔබතුමාලා අංක 9ට ඡන්ද දෙන්න. ඌ අලි සුන්දරයා ඕකගේ උන්නික පුච්චි කන්න ඕන සහෝදරනි. තවුනාසලා මතක තියාගන්න බොක්සිං ග්ලව්ස් එක තමයි සලකුණ. අංක 9ට දෙන්න ඡන්දේ. කවුරු විතර ප්‍රධාන ආරක්ෂණයේදාරි? මේ අපේ ලොකු අයියානේ. මන් තමයි. හොඳයි ඔබ සම්පූර්ණ නම මොකද්ද? මගේ සම්පූර්ණ නම පොප්පිටි කියවටිලගේ අමාරිස්. මේ පුවක් පිටි අමාරිස් දිගේ වැඩි. සාමාන්‍ය නතාවට තේරෙන්නේ නැහැ. මුල අකුරු සමග කෙටි කරලා, ලඝු කරලා කියන්නේ. පොප්පිටි පූ කේ අමාරිස්. මේ පුකේ අමාරිස්. මේ හාමුද කමන්නේ. අමාරිස් මහත්මයා ඔබගේ නේත්‍රා යුග්මය හමුවේ මේ අතිබීසුණු ජවනිකාව කෙසේනම් දර්ශන පතේට හසු වී ඔබගේ බුද්ධියට ගෝචර වේදයි මම විස්තර කරනවා. මොනවද මං කියන්නේ? ගණන් තව දෙකක් දාගන්න. ලෝකේ හරි දැන් ආව වලන්ඩ. හොඳයි දැන් මේ සිද්ධිය ඇස් දෙකම දැක්කද? ඇස් දෙකෙන් දකින්න කොහෙද මාතෝ? ලුණු දෙමි දැම්මනේ උමගේ ඇස් දෙකට කඳුළු වෙන්න කියලා. මොකද ඇස් දෙකෙන් පළය ගන්න. තෝනේ පළය ගන්න. තෝ තමයි බූරුවා. මේ ලෝකේ කලන්තර කරන්න බෑ. හේ හොඳයි මොකද මේ ඇස් දෙකෙන් කඳුලේ කතාව? නේ නන්නාඳුන තුවකුකරුවන් පිරිසක් විසින් ලුණු දෙයි ඇස් වලට දාලා තමයි වැඩි උන්නේ. නැතුව මිරිස් ගන්න සල්ලි කොහෙද මාත්‍යෝ අද කාලේ. ආර්ථික උද්දමනය. උද්දච්චකම නෑ මාත්‍යෝ. හොඳයි. දැන් එතකොට මේ පුෂ්ප කුමාර මහත්මයාගේ තත්ත්වය මොකද්ද? තත්ත්වය මොකද්ද? ප්ලෑන් කරපු විදිහට තමයි වැඩේ දුන්නේ. කවුද ප්ලෑන් කළේ? ඔයගොල්ලෝ ප්ලෑන් කළාද? ඔයගොල්ලෝද? අපිනේ ප්ලෑන් නෑ අපි නෙමෙයි ඒගොල්ලෝ කට්ටිය. ප්ලෑන් කරලා අරිනේ කිව්වා අංක 9ට. අංක 9. අයි බොක්සිං ග්ලව්ස් නේ සලකුණ වෙන්නේ. සමාවෙන්න මේ අවස්ථාවේ මේ ඡන්ද ලකුණු ඒවා මේක සම්පූර්ණ තහනම්. මොකද මේ මැතිවරණ ප්‍රචාර කරතු අවසන් වෙලා තියෙන මේ ඡන්ද ලකුණු කියන්නේ. හොඳයි අංක 9 කියන්නේ. හොඳයි. මාත්‍යෝ අට ළඟට මොකද්ද? මොකද? අට ළඟට මොකද්ද? අට ළඟට 9. ඉතින් ඔය කිව්වේ 9ට ජය වේවා. මට කතා කරාද? සමාවෙන්න මම දැන් දෙවන ආරක්ෂක මුරපටයි මුණ කැලේ සඳහා යනවා. අපි අංක 9 කියන්නේ. පොඩක් ඉන්න. මේ හොඳයි. දෙවන ආරක්ෂක බටයා ඔබතුමාගේ සම්පූර්ණ නම කියන්න ජනතාවගේ දැන ගැනීම සඳහා. මට මොකද්ද කරන්න ඕන කියලා කියන්නේ? මුකුත් කරන්න ඕනේ නැහැ. නම කියනවා නම. ඉකේ කරෝ. ඉකේ. හොඳයි. ඉකේ කරෝ මහතා මට ප්‍රකාශ කරන්න ඒ අවස්ථාවේ ඔබ ස්ථානගත වී සිටියේද? කෙසේද? කොයි ආකාරයෙන්ද මේ අතිබිසුණු අවස්ථාවේ? මයිසි තමස මොනවද කියන්නේ? ඔය ස්ථානගත වෙලා හිටියේ මෙතන නෙවෙයි. නෑ මං අහන්නේ ඒ වෙලාවේ කොහෙද හිටියේ?
ඒ වෙලාවේ. ඒ වෙලාවේ පුෂ්ප කුමාර කරුණාතිලක මහත්තයා ස්ථානගතව හිටියේ වේදිකාව උඩ. ආව්. මම හිටියේ වේදිකාවේ පිටිපස්සේ කුකුල් සායන්ගේ එන්න ගිහිල්ලා. කුකුල් සායන් මේ අවස්ථාවේ කුමක් අරබයාද පැහැදිලි කරන්න. ඕකනේ උයි කියන්නේ තමසෙට ඕනේ නැති මගුලක් නැහැ නෝයි. අයිෂේ කුකුල් සායන්ගේ ඉන්න කිව්ව ලේවලට දාන්නනේ. ලේ සහ කුකුල් සායන්ට සම්බන්ධතාවය මොකද්ද? කරුණාකරලා කරුණු පැහැදිලි කරන්න. ඕකනේ උයි කියන්නේ අයිෂේ ලේවලට දානවද ඔය කුකුල් සායන් ලේවලට දානවද? කුකුල් සෑන්ගේ ඉන්න ගියෝයි පුෂ්ප කුමාර කරුණාතිලක මහත්තයා පොදු ජනතාවගේ මිනිස්සෙක්. එතුමා පොදු ජනතාවට කුකුල් සෑන් දාලා සරුවත් එක්ක කුකුල් සෑන් දාලා පොදු ජනතාවට බෙදා අරින්න වැඩපිළිවෙලක් තියෙනවා මිනිස්සු වශයෙන් පුෂ්ප කුමාර කරුණාතිලක මහත්තයා. ඒකයි කියන්නේ. අන්න ඒකයි ඔයි. අයිසේ පොදු ජනතාවගේ මිනිස්සෙක් තමයි පුෂ්ප කුමාර කරුණාතිලක අංක 9යි. මේ සමායන්න මේ අවස්ථාවේ මේ ඡන්ද ලකුණු අංක කීම සම්පූර්ණයෙන් තහනම් මැතිවරණ ප්‍රචාරක කරුද අවසන් කරලායි තියන්නේ. ඒකනේ කියන්නේ මේක තේරෙන්නේ නැද්ද? ඉතින් අයිසේ ලකුණ කියන්නේ තමුසේ කියන්නේ බොක්සින් ග්ලව්ස් නෙවෙයි ලකුණ. ඒක තමයි මේ ලකුණු අංක කීම සම්පූර්ණයෙන් තහනම් කරලායි තියෙන්නේ. හොඳයි. ඉතින් ඔයි 9ට 9 කියන්නේ නැතුව මොනේ මගුලක්ද ඔයි කියන්නේ? අනික දැන් බලනකො තමුසෙත් 9ට නෝයි මෙතෙන්ට අපිව බලන්න ඇවිල්ලා තියෙන්නේ. ඒක නම් මම නම් ආවිත් 9ට තමයි. ඒ වුණාට මේ ඉතින් මොකද අන්නේ එකයි ඉන්නෝයි බලන්න තමුසේක ඔළුවේ බැඳලා තියෙන්නේ මොකද්ද කියලා. මේක සජීවී විකාශයක්. ඒකනේ සජීවී විකාශය. ඉල්ලගෙන තියෙන්නේ මොකද්ද නේ? දැන් මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ? ගමේ ඉන්නකම් මගේ වත්තෙන් හොරපොල් කැඩුවා. කොච්චර කාලයක් කැඩුවද? අයි ගෙවන්නද? ඇයි ගෙවන්න බැයිද? අවුරුදු 9ක්ම කැඩුවා. අවුරුදු 9ක්. එක දවසට හොරපොල් 25 ගානේ අවුරුදු 9ක්. කොච්චර දන්නවද? ලවා calculate. Yeah, okay. Yes, sir. You must collect 265. Yeah. Okay. Divide to that 25. Yeah, okay. And you collect this old thing. Okay. 1,50,000. 150. Yeah. 150. Yes. Yeah. 1,50,000 අපි හොරපොල් කාඩලා තියෙනවා. ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කතාව. What's the with Polly? All collection. With the poly, yeah. 2,50,000, sir. 250. ඒකේ 1,50,000 අපි ගෙවන්න තියෙනවා. 1,50,000. හැබැයි අපි පොලියත් එක්ක අපි ලෑස්ති. දැන්? ලක්ෂ 4ක් ගෙවන්න ලෑස්ති. ලක්ෂ 4 lakhs. Yeah, okay. Yes, sir. Give cash. Yeah. This, yeah. Cash. මම එක කියන්නම්. මං කවදාවත් පුල්ලුවරගම් කළා නෑ. මේක බිස්නස් එක ක්ලෝස්. හැබැයි කුඩා කලින් ඉඳලා රැකගෙන ආපු මගේ චරිත විතරක් ඝාතනය කරන්න එපා. ඊට වඩා හොඳයි පොල්ලෙන් ගහලා මරන්න. දේවිය මේ මනුස්සයාගෙන් බීපු රාවණ සල්ලි. හරි මට දැන් තෝ කියපියේ මොකද්ද කරන්න ඕන කියලා? තොට කියන්නේ මීහරකෝ තෝ ගමේ ඉදි මේ මනුස්සයාගෙන් හොරෙන් බීපු රාවණ සල්ලි දීපිය. වා ලවා කැල්කියුලේටර්. me harako. Okay. You tell me. Okay? How many rapol cut to drink? මොන මගුලක්ද යකෝ මේ? එනම් බලයකෝ. Bloody rascal. උට ඉංග්‍රීසි තේරෙන්නේ පිස්සු මගුලක් නේ. You tell me. How many rapol katus drinks every month? පොල් කටු. Yes, polkatus, not bloody price. Calculate. Right, so I have a ප්‍රශ්න නෑ උඹට තේරෙන්නේ නැහැ වගේ. Come on now, මේක අහගන්න. You know. Have money. Everything's okay. Cool. One lakh. Are you gani? Better than 2 lakhs. Right, not the problem. Both of them go out. ඉන්නකෝ පැටියෝ බත් කාලේ යන්නේ. ඉන්නකෝ. Lava. Yes, sir. What's our program in the evening? Wait a minute, sir. Yeah. We have a dinner at Hilton Hotel, sir. අපිට දවාලට ඩිනර් එකක් තියෙනවා හිල්ටන් එකේ. අනේ පැටියෝ. ගුණීරිය නැති වෙලාවක ඉන්නම්. කඩ කිව්වේ? නෑ රැජ්ජවිලුයාට. මේ අමාරිස් පුතේ අනේ මට ණයට කීයක් හරි ගන්න පුළුවන්ද? Lava give 1 lakh. Wait a minute, sir. Yeah. Lakh. 1 lakh. මේක තියාගන්න. ලවාරිස් අයියේ එදා මගෙන් ගත්තු ගවුමේ සල්ලි ගන්න පුළුවන්ද? නංගි එදා මං ඔයාගේ ගවුම ගත්තේ මම අර ගහ උඩින් ඉඳලා වැටුනේ හෙලිවැල්ලෙන් හින්දානේ. කමන්නේ. මට ඒ ගවුම නිසායි හරි ගියේ. කමන්නේ පොඩක් ඉන්නකෝ. මේ නංගි මේ ලක්ෂේ තියාගෙන ගවුම් 100ක්ම ගන්න. ස්තුතියි. මගේ අම්මා
අනිචරය. මම යකෝ මිරිකුවේ. මේ ලවාරිස් ළමයා විහිළුවටනේ කළේ. ලවරිස් අයියා කවදාවත් ගෑනුගේ පස්ත පැතමෙරිකන්නේ නැහැ. තෝ වගේ. ඌ තමයි ගමේම ඉන්න වල්ම වල් නාකියා. ඌට වසූරි ඇදිලි දිනවා කුලා. ආවුගලන්ට. ස්තුතියි. බොහොම ස්තුතියි. සහෝදරවරුනි 1918 මොකද වුනේ? කවුද දන්නේ? අපිට මොකටද? අපිට වැඩක් නැහැ කේකේවා. අපි මේ ගමේ ඉන්නකල් කිව්වා හොරු මංකොල්ලකාරයෝ කියලා. අද අපි කෝටිපතියෝ. මම බලාපොරොත්තු වෙනවා මගේ වියදමින් මේ ගමේ තරුණ තරුණියන්ට ප්‍රජාශාලාවක් හදලා දෙන්න. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රජාශාලාව ගානකට આવොත් විකුණනවා. නෑ විකුණන්නේ නෑනේ. සහෝදරවරුනි බලයිනේ කියපිය. වඩායි මේ චොට් එකක් දාගෙන මොන බීලා ඉන්නවා. සහෝදරවරුනි ඔබ තැනකට එන්න ඕන නම් බොන්න ඕන සහෝදරවරුනි. එතකොට තමයි තැනකට එන්න පුළුවන් සහෝදරවරුනි. මිනිස්සු වශයෙන් මම එදා ගමේ ඉන්නකොට රා බිව්වේ. රා පොල් කටුක නම් බිව්වේ වියදම් කරලායි සහෝදරවරුනි. අන්න ඒකයි මම මේ කියන්නේ. මම එදා ගමේ ගොඩේ ඇලේ දොලේ ගලේ මාපල මල පාකරු මිනිස්සෙක් වශයෙන් සහෝදරවරුනි මම තවුන්නාසලා වෙනුවෙන් වැසිකිලි 500ක් හදලා දෙනවා කියලා කතා කරමු. මොකද ඒ කියන්නේ? අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු. කතා කරමු. සහෝදරරුනි මම හොඳ ප්‍රේමවන්තෙක්. මම කැමති කවුරුත් ප්‍රේම කරනවට. ඒ වගේ මම කැමති ගෑනු ළමයි නාන තැන්වල හොරෙන් හැංගිලා බලන් ඉන්න. ඒක මේ තරුණයන්ට ලේසි වෙන්න නාන තැන්වල අට්ටාල ගහලා ඒක බලන් ඉන්න පහසු කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ සහෝදරරුනි. ටිකී වෙන්නේ කනවා. කතා කරමු හරියට. නෑ මේ මම තරුණයන්ට ප්‍රේම කරන්න ප්‍රේම උයන් හදලා දෙනවා. ප්‍රේම උයන්. ඔහු WHO මොකද ඔයා WHO W මොකද බලන්නේ WHO මිනි මරනවා ගැන ඌ කියන්නේ නරි වගේ කමන්නේ. දැන් B V.I. ලෙනින් මේ ග්‍රන්ථයේ මේක පැහැදිලිව ප්‍රකාශ කරලා විකුණන ලෙනින්ද මහත්තයෝ? V.I. ලෙනින් ඉතින් බඩේ මේ කුඩයක් නැති නිසා හරියට තමයි. ඉතින් අපිට මොකද කරුණා? බිරිසාව ඇදුනොත් මෙන්න මේක අහගන්නවකෝ. ඒද වේ ලොකු අය උඹ නම් ඇත්තම තමයි මං කියන්නේ. මුන්ට මාර සල්ලියක් නේ මං තියන්නේ. මං හිතන්නේ මං ලංකාවේ දැන් තියෙන හොඳම ජොබ් එක මේක. දේශපාලනේ. යා මල්ලියා. actually පුෂ්ප කුමාර වලිසුන්දරවයි කරුණාතිලකවයි කොටවල මගේ අයිඩියා එකක් ආවේ මේ දෙන්නගෙම තුන්දෙනාගෙම සල්ලි අපි අරගන්න. මොකද ලොකු අයියේ මගේ අදහසක් ආවා අපිට පක්ෂයක් පිටවන්න. අන්න ඒක තමයි. අපිට මේක පවු නෑ ලොකු අයියේ. මොකද මුන් දෙගොල්ලම අරන් තියෙන අහිංසක පොදු ජනතාවගේ අහිංසක සල්ලිනේ. You correct my brother. අපි තරඟ කරමු ජනාධිපතිවරණයට because I have so many monies. අපි වියදම් කරමු. ඔව් අපි කරමු. normally උදේට එකක් දවල්ට එකක් රැට තව එකක් න ලොකු අයියා. යා අනික මේ දේශපාලඥයේ ගතියක් තමයි හැමදාම මොකක් හරි ඒකෙන් ඒ පැත්තට මේකෙන් මේ පැත්තට ඔය වගේ තට්ටු මාකුරු කිරීමේ ගුණමකු වැඩ පිළිවෙලන්නේ තියෙන්නේ. යා ඒකට සුදුසු වාදයක් කරන්න පක්ෂයක් කරමු. හැබැයි ඡන්ද ලකුණු තියෙනවා. මේ ලොකු අය මොකද්ද මං අර හැම වෙලේම පාට මාරු කරන සතෙක් ඉන්නේ බං කවුද? මම හිතන්නේ කපුටා. නෑ බං කපුට කළුයිනේ. ඌ නෙමෙයි බං. no අනික the කසුට්ටා. කටුසා bird big bird. අන්න ඒක හොඳට මං ඡන්ද ලකුණට. මන් තීරණය කරා ප්‍රජාතන්ත්‍රවාදී කටුසු පක්ෂ පිටව ගන්න. මරු. මන් තීරණය කරා ජනාධිපති වෙන්නත්. මේ තීරණේ වැරදි. මොකද කිව්වේ? ඒක තීරණය කළා ඉවරයි. උඹ කොහොමද එහෙම තීරණය කරන්නේ? ඒතර මට මොකද වෙන්නේ? තෝ මොකේද පොල් බුරුවා? මොකද? බලට ඕන විදිහට තීරණය කරන්න බෑ. හරි. දෙල්ලම් කරන්න එපා. කවුද ජනාධිපති? කවුද? මම ජනාධිපති. බල දෙන්නම නෙවෙයි. මට පේන්නේ තින්ද මේ කන්නාඩි පාත් කරේ. හරි. මමයි ජනාධිපති. බල දෙන්නම නෙවෙයි. එන කවුද? දැනගනින්න. කවුද? කවුද? මමයි ජනාධිපති. බලන්න බේබස්සා. යකෝ ඉන්නගේ මයිල් තිබ්බ ගොන් මීහරක ලබ්බා. ඌරු හරක ඌරා. වනචරය. කරෝලියා හොඳේ කබක්.
ඔව් බං අයියේ ඌ අපි දෙන්න ගැන වර්ණනා කරනවා වගේ. අර රැවුල තියෙන කෙනා එයා හරි ස්වීට් අනේ. කවුද මේ රවුල තියෙන මේ අමාරිස්ද? ඔව්. මේ එයාගේ මේ ස්වීට් එකක් නෑ. මම මේ කියන්නේ අපේ ගමේ පොරේ. මේ පිස්සු කතා කරනවා. එතකොට අර සුදුසු එක්කෙනා එයා හරි හැන්සම්. අර සුදු එක්කෙනාද? ඔව්. ඒ කියන්නේ ලවාරිස්? මේ මට පෙන්වන්න බෑ. මේ වනචරයෙක්. මෙච්ච කතා කරන්න එපා ඌ ගැන. මට මේ මම විතරයි මේ නිරෝගී මිනිස්සුෙකුට ඉන්නේ ওই පවුලේ. මම දන්නේ නැතුව මගේ ශරීරය ගැන. මේ මම කිව්වේ. ඔයා මේ මොකුත් හිතන්න එපා මම මේ කිව්වට. මේ අමාරිස් ගේ ඇඟේ කුස්තය. මේ ලවාරියා ළඟටම කූරිය ගහනවා. What's Korea? What's කූරිය නෙවෙයි ලවාරිස්ගේ පපුවේ තව්වක් තියෙනවා මෙච්චර. තව්වක්? කූරිය කියන්නේ කූරිය ගහලා මැරෙනවා කියන එකයි. ඒකයි මේ කතාවේ තේරුම. මම විතරයි ওই පවුලෙන් ඉන්න හොඳම ෆිට් පොර. අන්න ඒකනේ. වලන්නකෝ මගේ මස් කොහමද very muscular. මේ මස් කොයිද කුයිලක් තියෙන්නේ? අපේ ඇලේ වතුර නම් ඔන්න කුයිලක් තියෙනවා. What I talk nonsense word at the moment. Don't talk me. ඔය දන්නවද මේ ලවා? ඔව්. මට කිව්වා. ඔව්. ඔයා වල් වනචර ගෑණියක් කියලා. චිකී කනේ. අනිතක අම්මා කියනවා මට ඔයා ඇවිදිනකොට කොරවක්කෙකුටත් වඩා සෞතු ගමනක් ඔයාගේ තියෙන කියලා අම්මා කිව්වා. ඒ නම් චිකී. I hate them. මොකද්ද? I hate them. ඒක නම් කරන්න දෙයක් නැහැ. මේ ඒක නෙමෙයි තව මොනවද කිව්වේ? එතකොට මම කිව්වා මගේ ජීවිතේට ඔයා වගේ ලස්සන කෙල්ලක් මගේ මේ ඇස් දෙකෙන් මං ජීවිතේට දැක්කේ නැහැ කියලා. ඔයා එහෙම කිව්වද කරෝ? එහෙම කිව්වනේ නැහැ. මේ ඒ වුණාට මගේ ඔළුව කැක්කුම ඒ වහලා. ඒක තමයි මටත් මේ විලි ලැජ්ජයි ඕක අහලා මට හිතලා බාරුයි. ඔයා වල් වඩතර ගෑණියෙක් කියලා උන් එකට කකා ඉදලා බලු කතා කිව්වා. ඔව්. මගේ ඔළුව කැක්කුමයි මම හොදන්නේ. ඒක තමයි මටත් මේ කීන කැක්කුම ඇතුලේ. ගොඩක් දවස් නම් ඒ අමාරු තියෙන්නේ. මේ මං වා 4ට මීට් වෙන්න. මට දැන් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. මම 4ට ඉන්න. Okay. All right. Hi. Hi. මෙච්චර අපහාස කළත් එනෝ තොත්ත බබලාගේ මෙතන hi කියන්න. Get out. අම්මට. Love you darling. All right. See you around 4 o'clock. Bye. ඕක ඇදුවේ අපිව කපලා කෙල්ල ඌසැට් කරගන්න. අලි කීයට දෙනවා කිව්වේ? 4ට අයියේ. 4ට පාදියේදී දෙමු වැඩේ. මේක දම. අයියේ මේ ජාපාල පැකට් එකේ ලියලා තියෙන්නේ වැඩිහිටියෙක් දෙකක් ගන්න කියලා ඉතරයි බං. දෙක දෙමු දවසම දොයි. ඔව්. අපි සහෝදරයනේ බං. ඔන්න ඔය 10ක් දාලා දෙමු. කවන්න නැද්ද බං? මොන හරි වෙයිද? මොනවද භූමි කම්පාවක් සමග සුලිසුලමක් නැරඹීමේ වාසනාව අපිට උදා වේ. අප්පන් හරි. කරෝ අපි උඹත් එක්ක තරහා නැහැ. උඹ අපේ සහෝදරයා. උඹට හරි ගියත් එකයි අපිට හරි ගියත් එකයි. කරෝ ඉස්සෙල්ලාම අපේ පවුලේ කෙල්ලෙකු සෙට් උනේ උඹට. ඇත්තමයි බං. ඒ ප්‍රීතිය නිමිත්තෙන් අපි ඔබට හොඳ භෝජන සංග්‍රහයක් ලෑස්ති කළා. ඔක්කොම බීපන්. අපි අද හොඳට කන්න බොන්න ඕන. මල්ලි දුර්වලයි මල්ලි හොඳට කන්න. ඔය ඉතින් මට දැන් මොකද කරන්න කියන්නේ? පානේ කරන්න. දැන් මොකද්ද මේ පානේ? පානය. පුරුෂ ධෛර්යය ඇති කිරීම වස් හිමාල වනයේ 108 වාරයක් වනමුටයන් විසින් ජප කරන ලද මහා මදන මෝදක ස්තම්භන ගුලිය මෙය පානය කිරීමෙන් කලට වේලාවටත් පහසු මිලටත් ඇත්ත වශයෙන්ම අයියේ මේ අමහමා පහනේ බීමෙන් පුරුෂ ධෛර්ය පුරුෂ ශක්තිය ලැබෙනවා. කරන්න කියන්නේ? අයියේ මේකට වඳින්න අයියේ මේකට ගරු කරන්න. අයියට හින්දම පෙරාගෙන අපි ආවේ අයියේ. 4ට එනවා අයියේ. 4ට එයි අයියේ බොන්න. බොන්න අයියේ බොන්න. 4ට යයි වගේ. 4ට බඩු යයිද? බඩ මොකද කිව්වේ? නෑ අයියේ 4ට එනවා කිව්වා. 4ට එනවනේ අයියේ. බොන්න මගේ පෙට්ට. බොන්න අයියේ. අයියේ හොඳට කන්න අයියා දුර්වලයි නේ අයියේ. අපි ආදරයට දඬුලේන කියන්නේ මල්ලියෝ.
කන්න අයියේ. කන්න අයියේ. අනේ අයියේ කන්න අයියේ. අයියේ හොඳට ප්‍රේම කරන්න අයියේ. අපි යනවා අයියේ. මල්ලිට යහපතක්ම වේවා. දෙයියන්ගේ පිටයි අයියේ. දෙයියන්ගේ පිටයි. පින්වන්ත සහෝදරෝ. මගේ වාසනාවට සහෝදර අම්මුණු. ජරාවක්වත් කවුනද? වෙන්න බෑනේ. නෑ නෑ. මොකක්ද උනේ ගන්න බෑ. ඔය. ශිකී. මම දන්නේ තු මට මොනාරි කවුනද? නෑ. වෙන්න බෑ. Hi darling, am I late? නෑ නෑ. ඇයෝ අමාරුවෙන් වගේ. නෑ. අලියක් දාලා. ඔව්. මේ මේක නෙමෙයි ඔයා මොනවද මට කියන්න තියෙනවා කිව්වේ? මේ මොකුත් නෑ කියන්න දැන් දෙයක් නෑ. මේ හැබැයි මේ ලවාලිය ගැන තමයි කියන්න තියෙන මොකක්ද ඒ සද්දේ? සද්ද කියන ගෙම්බ. ගෙම්බ කොයිද මේ? මේ ගෙම්බොන්ටත් ඕනේ තැන් වලට ඇවිත් ඈ ගන්න නේ. මම ඒකයි කිව්වේ. ලවාරියා ඉන්නෝනේ. මේ ආයිත් සද්දයක්. ආයිත් සද්දයක් මේක දුන්නේ කහුණා නෝ උගේ අම්මා තාත්තා. මම අඳුරනවා. මට බොන්න දුන්නේ උන් හම්බුණා නම් අනවශ්‍ය දෙයක් දීලා තියෙන්නේ. එයි මේ ඔය ඉපරන්නේ. අපේ මිනිස්සුන්ට නිදාසනවා ඉඳගන්න. ඔයයි. අනේ මිනිස්සුන්ට නිදාසවන්න. Taman ඕන තැනකට යන්න. You asked me to come at 4 o'clock. හරි කිව්වා තමයි. Here, shall we go to the hospital? I meet the doctor. meet the doctor මට බෙට්ට. මොන ડોක්ටර්ද? මගුලක් කතා කරනවා. එන්න එපා. Honey, listen to me. listen නෙවෙයි මැගිලි හම්බයන්. මගේ හම්බේ. ආදරේ කරන්න පුළුවන් දැන් බෑ. Here, where are you running? running නෙවෙයි මැගිලි. බලන්න. Honey. මට විනාඩි පාටේ මේ මාවත් ගෙනියන්න. එතනට ගෙනියන්න බෑ. නේ එන්න එපා. මගුලක ඒක වෙයිලා. හරි. තියනවා. ඔය තියන්නේ. Honey, are you okay? ඕකේ නෙවෙයි මේකේ ඉන්නේ මේ මම මොනවදලා එන්න මං ටක් ගාලා මං එන්න පොඩ්ඩක් ඉන්න